ආයුබෝවන් මාගේ හිතවතියක් වයසක ප්‍රසිද්ධ වෙද මහත්මයෙක් ගාවට ගිහිල්ලා තියෙනවා වෙදකම් කරගන්න. ඒ අවස්ථාවේදී මනමාල කුලප්පුව කියලා අසනීපයක් ගැන එතුමියට ප්‍රකාශ කරලා තියෙනවා. එහෙම එකක් තියෙනවද? මොකක්ද මේකේ තේරුම? ප්‍රකාශනයේ යම් කිසි ගැටලුවක් තිබුණට ඒ වෙදතුමා කියලා තියෙන කතාවේ ඇත්තක් තියෙනවා. මනමාල කුලප්පුව එහෙම නැත්නම් මනමාල පිස්සුව කියලා රෝගයක් ඉතිහාසයේ ඉඳලා එනවා. ඒ දේශීය වෙදකමේදී එහෙම නැත්නම් ආයුර්වේදයේදී හෙළ වෙදකමේදී මේක අපි හඳුන්වන්නේ මායා වාත කියන කොටසෙන්. මායා වාතයක්. වායු වල අපි දන්නවා ප්‍රාණ සමාන ව්‍යාන උදාන අපාන කියන කොටස් පහක් ප්‍රධානව බෙදෙනවා. මේ පහට අර සියලුම වායුන් වල ධාරා එකතු වෙනවා. මේ වායු ධාරා යම් කිසි එකකින් ඉහළට ගැහුවාම මායා වාතය කියලා තවත් නමකින් හඳුන්වන වායු ධාරාවක් වැඩි වෙනවා ඇඟේ. ඒ මායා වාතයට තමයි ඔය මනමාල කුලප්පුව කිව්වේ, මනමාල පිස්සුව කිව්වේ. ඒ වගේම බටහිර නම් හිස්ටීරියා කියලා කියන්නේ. ගොඩක් නම් තියෙනවා මේකට. නම් කීපයක්ම අපිට පාවිච්චි කරන්න පුළුවන්. එතුමා වැරදි නෑ. ප්‍රකාශයේ යම්කිසි දරා ගන්න බැරිකමක් රෝගියාට තියෙන්න ඇති. රෝගියාගේ බාහිරකත්වයට තියෙන්න ඇති. තිත්ත වුණත් ඒ ඇත්ත රසයි. මේ ලෙඩේ ගැන තව විස්තර කියන්න පුළුවන්ද? මේ රෝගිය විශේෂයෙන් හැදෙන්නේ කාන්තා පාර්ශවයට. මොකද මේක අපි මුලින් කිව්වා හිස්ටීරියා කියලා. හිස්ටීරියා ගැන මම දන්නවා. ඒ නම හැදුනේ කොහොමද? හිස්ටීරියා කියලා බටහිර ඉංග්‍රීසියෙන් හඳුන්වුවාට ඇත්තටම මේ වචනය ග්‍රීක වලින් කැඩිලා ආපු හිස්ටෙරා කියන වචනය. හිස්ටෙරා කියන්නේ ගර්භාෂය. ගර්භාෂය ඇතිවෙනා වූ වායු ධාරාවල රෝගයක් තමයි උඩහට එන්නේ. මේක අපි දැනගන්න පුළුවන් මේ ගර්භාෂය ආශ්‍රිත කරන රෝගයක්. ඒ නිසා මේ ගර්භාෂ තියෙන කාන්තාන්ට. මේක ගොඩාක් පොඩි ළමයින්ට හැදෙන්නේ නැහැ. ගොඩාක් වයසක අයට හැදෙන්නේ නැහැ. ඒ මැදි වයසේදී තමයි මේක හැදෙන්නේ. කලු කුමාර දිෂ්ටිය කියලා මේක හඳුන්වනවා. මේකට හේතු කිහිපයක්ම ප්‍රධාන වශයෙන් බලපාලා තියෙනවා. ප්‍රධාන හේතුවක් තමයි රජෝවරෝධය. රජස් අවරෝධය. රජස් කියන්නේ මානසිකව සිදුවෙන ඔසප්පීම්. ඒ ඔසප්පීම් නතර වෙලා අවරෝධ වුණාම එහෙම නැත්නම් ඉතා සුළු ප්‍රමාණයක් වැగిරුණාම අර ගර්භ ක්‍රාන්තියක් ඇති කරනවා. ගර්භයේ ඇතුළට වායු ධාරා පිරෙන්න ගන්නවා. වායු ධාරාවල අපාන වාතයෙන් කරන්නා යම්කිසි කර්තව්‍යයන් ටික කරගන්න බෑ. එතකොට රජෝ රෝධයනුත් මේක එනවා. මලබද්ධයනුත් මේක එන්න පුළුවන්. කාලයක් තිබීමේ. මේක එකවරම හටගන්නේ ක්‍රමයෙන් තමයි එකින් එක පියවර වැඩි කරනවා. එයාගේ හැසිරීම වල අපිට දැනගන්න පුළුවන් තර්ජනය කරන ස්වභාවය, ආරූඪ වෙන ආවේශ වෙන ස්වභාව. එතකොට ඔබතුමා කියන්නේ ඔය දෙවියෝ භූතයෝ වැහෙනවා කියන එක බොරුවක් කියලාද? ඒක මම දන්නේ නැහැ. එයාලා ඇත්ත කරනවද බොරු කරනවද කියලා එයාලයි දන්නේ. ඒ ගැන මට ප්‍රකාශන නිකුත් කරන්න බෑ. නමුත් මේ රෝගයේදී අපි අඳුර ගන්න පුළුවන් කොහොමද මේක සිද්ධ වෙන්නේ කියලා. ඒක අපි යෝෂාපස්මාර කියලා හඳුන්වනවා. නිසි ලෙස නොලැබුණු කාම වාසනාව. දැන් ඔය කාම වාසනාව කියන්නේ ඒකත් වාසනාවක් තියෙන්න එපා. අර වාසනා සම්පත කියලා හූරන්නේ. මන්න හූරලා නැහැ. මට හූරන්න ඕනෙත් නැහැ. වාසනා සම්පත හූරනකොට හැම ස්වීප් එකකටම හැම ටිකට් පතකටම ලැබෙනවද දිනුමක් නෑ. ලිංගිකත්වයත් එහෙමයි. යම්කිසි වාසනාවක් කොච්චර ලිංගික එකතු වුණත් සතුටු වුණත් කාම වාසනාව දී අතෘප්තිකර භාවය තෘප්තිමත් නැතිනම් එයා ඒ තෘප්තිමත් භාවය එන්නේ නැත්නම් එයාගේ සංකල්පන අන්තයට යන්නේ නැත්නම් කෙලවරකට යවෙන්නේ නැත්නම් ඒක ගැන හිතනවා නම් ඒ කියන ඇතුවට කමන්න හිතන්නේ නැත්නම් ඒකට ගැනම හිතනවා නම් අතෘප්තිකර කාම වාසනාව නිසා තෘප්තිකර නැති ඒක නිසා මෙන්න මේ රෝගී උපදින්න පුළුවන්. එයාට රජෝරෝධ මලබද්ධ මොකුත් නැහැ. හැබැයි අතෘප්තිකර කාම ආසාව තියෙන්න පුළුවන්. ඒ නිසා උපදිනවා මෙන්න මේ වගේ ආවේශ වේ දෘෂ්ටි ගැනීම. මේක අපි කියන්නේ කලු කුමාර දෘෂ්ටිය කියලා. මේක හඳුන්වනවා. මේක භූතාවේශයක් නෙවෙයි.
මේ ලකුණු බලන්න ඕන. ඒතුන් හිතලුවට මේක කියන්න බෑ. ලකුණු බලන්න ඕන මේ රෝගියා මේ තනත්තගේ හැසිරීම රටාව. දැන් අපස්මාරයට ටිකක් මේක සමානයි. ඒ නිසා මේක හඳුන්වලා තියෙනවා යෝෂාපස්මාර කියලා. යෝෂ කියන්නේ යෝනියට ගන්නා වූ තවත් නාමයක් තමයි. ඒක පුරුෂ සහ ස්ත්‍රී දෙක විශේෂයෙන්ම අපිට ගන්න පුළුවන්. මේ යෝෂාපස්මාරය කියන්නේ යෝනියට ඇතිවෙනා වූ අපස්මාර තත්වයක් මත මුළු කම්පන විදිහ වෙනස් වෙනවා. මෙයත් සිහි මුර්ජාලා වැටෙනවා. මෙයත් බෙවුලනවා ගැහෙනවා. හැබැයි අපි ඊටාම පැහැදිලිව අපස්මාරය ආක්ෂේපය කියන මුළු වැංගම ගැහෙන එක මේකයි අපස්මාරය අතර සැබෑ වෙනස්කම් වෛද්‍යවරයාට අඳුර ගන්න පුළුවන් අධ්‍යයනය කරාට පස්සේ ඊටාම වේගෙන්. මේ ලෙඩේ අපස්මාරයේද මනමාල කුලප්පුවද කියලා කොහොමද හඳුනාගන්නේ? දැන් අපි හිතමු අපස්මාර රෝගියෙකුට වයස සම්බන්ධයක් නැහැ. කොයි වයසෙත් ඒක හැදෙන්න පුළුවන්. ඊට කුඩා දරුවෙකුට අපස්මාර තියෙනවනේ. ඒ කියන්නේ වස්මොර, නිමස්මොර කියන්නේ. ඒක වයස් භේදකින් තොරව හැදෙනවා. වයසට ගිහිල්ලත් හැදෙනවා. එතකොට මේක ලොකු මානසික ව්‍යාධියක් ඉති කරන්න තත්ත්වයක් නෙමෙයි. අපස්මාර තියෙන ගොඩක් අය ඉහළ පරිපාලන නිලධාරී රජයට උපදෙස් දෙන අය පවා ඉන්නවා අපි දන්නවා. ඒක රෝගය වුණාට ඒක ප්‍රශ්නයක් නෑ. සාමාන්‍ය ජීවිතය ගත කරගෙන යන්න අර වැටෙනවා. අපස්මාරය හැදිලා වැටෙනවා. ඒ වැටෙන කෙනා වැටෙන තැන හොයන්නේ නෑ. කළුගල් ගොඩක් උඩ වුණත් වැටෙන්න පුළුවන්. ඇඟ පොඩි පට්ටම් වෙන්න පුළුවන් අපස්මාරය හැදිලා වැටෙනකොට. නමුත් යෝෂාපස්මාරයේදී එහෙම නැත්නම් මේ මනමාල පිස්සුවේදී ඒ වචනේ පාවිච්චි කරන්න ඔයාලට මතක තියාගන්න කිසිම රෝගියෙකුට මේ වචනේ දැන් පාවිච්චි කරන්න එපා. අපිට කියන්න පුළුවන් මායාවාතී තියෙන්නේ කියලා දැනුම් දෙන්න පුළුවන්. ඒකට අවශ්‍ය චිකිත්සා තියෙනවා. අන්න ඒ කියපු යෝෂාපස්මාරයේදී මේ දෙවනි කතාවේදී රෝගියා අර වගේ වැටෙනවා. හැබැයි වැටෙන්නේ කළුගල් ගොඩක් උඩ නම් ජීවිතේට වැටෙන්නේ නැහැ. මේ හොඳ කල්පනාවෙන් තමයි වැටෙන්නේ. සුමට වූ තැනක මෙට්ට උඩට වැටෙන්න පුළුවන්. කොට්ට උඩට වැටෙන්න පුළුවන් නේ. ඒ වගේ බේරිලා තමයි වැටෙන්නේ. බේරෙන්න තැනක තමයි වැටෙන්නේ. අපස්මාරයේ තියෙන දරුවෙක් වෙලක මුණින් අතට අපස්මාරය හැදිලා වැටලා මිය ගියා. තාම සෝචනීයයි. මුණින් අතට වැටුණ හුස්ම ගන්න බැරුව නායට මඩ ගිහිල්ලා, කටට මඩ ගිහිල්ලා මිය ගියා. අපස්මාරය හැදිලා වැටෙනකොට පේන දානවා. ඒක නේද චිංගල සද්දයක් එක්ක තමයි එකවර වැටෙන්නේ. අනිත් රෝගයේදී යෝෂාපස්මාරයේදී වැටෙන්නේ එකවර නෙමෙයි, ක්‍රමක්‍රමයෙන් තමයි වැටෙන්නේ. හිමින් මුර්ජා වෙමින් වැටෙනවා. ප්‍රලාපය වැඩි කියවන්න ගන්නවා. ප්‍රොටෙන්ඩින් එකත් වැඩි. සමහර විට තමන් ගැන මවාපෑමක් එයා කරගන්නවා. මට මෙයා ආරූඪ වෙලා ඉන්නේ. මම මේ දෙවියා මම ගියාත්මේ අහවලා මම ලබන භවයේ වෙන්න යන්නේ මෙයා කියන නොයෙකුත් ප්‍රලාපයන් වලින් අර මායා වාතය නිසා මෙයාගේ මනස ආග්‍රහණය කරන තියෙන්නේ. එතකොට ඒ තරත්තාව තැනත්තිය අපි කිව්වා මේක කාන්තාව විශේෂලා ප්‍රධානයි. පුරුෂයින්ට නෑ කියන එක නෙමෙයි. ගොඩක් පුරුෂයන්ට ඔය ආරූඪ වෙනකොට අපි දන්නවා එයාලට ආරූඪ වෙන්නේ කාන්තාව. කාලී අම්මා කියයි ඔඩ්ඩි මස්සනගේ අර යෝෂාපස්මාරය අඳුරා ගැනීමද එක සාධකයක් තමයි මේකත්. වැටෙනවා ඇති මම කියනෙව්වා. එතකොට අර යෝෂාපස්මාරය කී තියෙන කෙනා පෙන දාගෙන වැටෙන්නේ නැහැ. එයා කටින් පෙන එන්නේ නැහැ. ඒ වගේම එයා එකවර නෙවෙයි වැටෙන්නේ අර කලින් කිව්වා වගේ. සපස්මාරේ මෙන්න මේ ලකුණු ප්‍රධාන වශයෙන් දැක ගන්න පුළුවන්. එතකොට තවත් කියනවා නම් අපිට පුළුවන් මෙහෙම හිතන්න. දැන් යෝෂාපස්මාරය සහ අපස්මාරය. ඒ අපස්මාරය ලිංගික එකතු වීමේ තෘප්තිය මත අපස්මාරය හොඳ වෙන්නේ නැහැ. එහෙම වරදවා වටාගත්ත බටහිර වෛද්‍යවරයෙක් නිර්දේශ කරලා දෙන්න කාන්තාවකට විවාහ වෙන්න මම දන්න කෙනෙක් තමයි විවාහ වුණේ. ඒ විවාහ වුණාට පස්සේ අන්න අපස්මාරය හැදුනා මාසයක් ඇතුළත. මම ළඟට එක්කගෙන ආවම මම කිව්වා මේක ඉතා පරණ රෝග තත්ත්වයක් නේ. මේ ගැන ඔබතුමාට දැනුම් දුන්නේ නැද්ද? නෑ කිව්වා. මම ඊට පස්සේ මොකුත් කතා කරේ නෑ. මම යාළුවා ගෙදරට කෝල් කරා. කාගේද මනමාල පාර්ශවයට කෝල් කරලා "ඇයි මේ වගේ දෙයක් හැංගුවේ? මේක හංගන්න දෙයක් නෙමෙයි. ඇත්ත කිව්වා නම් හොඳයි. තිත්ත වුණත් ඒ ඇත්ත රසයි."
ඇත්ත කිව්වොත් මොකද වෙන්නේ? කර්මය ගෙවලා ඉවර කරනවා. ඔයාලා මේ කරපු වැඩෙන් තව බව ගානකට මේ වගේ රෝගවලට ඔයාටත් මුහුණ දෙන්න වෙනවා. ඇයි අම්මා මේ වැඩේ කරේ? අනේ නෑ වෙද මහත්තයෝ අපිට දොස්තර මහතෙක් කිව්වා කසාද බැන්දාම මේ ලෙඩේ හොඳ වෙනවා කියලා. මම දන්නේ නෑ ඒ මොකද්ද කියලා. ඉතින් ඒක කියන්නේ නෑ. ඉතින් ලෙඩේ හොඳ වෙනවා නම් මම මොකටද මේක කියන්නේ කියලා කිව්වේ නෑ. නමුත් ඒ දී ගැරුණේ නෑ. තාම වටිනා විදිහට යාලා ජීවත් වෙනවා. මම තේරුම් කරලා දුන්නා අපස්පාරය කියන්නේ මෙහෙම තත්ත්වයක්. කලබල විය යුතු තැනක් නෙමෙයි ආරක්ෂා විය යුතු තැනක්. යෝසාපස්මාරය කලබල විය යුතු තැනක් නෙමෙයි ආරක්ෂා කරන්න ඕන දෙයක්වත් නෙමෙයි අනුකම්පා කළ යුතු දෙයක්. තෘප්තිමත් අතෘප්තිමත් කරපාවේ. එතකොට කාම වාසනාව ලැබුණා කියලා අපස්මාරය හොඳ වෙන්නේ නැහැ. කසාද බැඳ කියලා අපස්මාරය 100%ක් හොඳ වෙන්නේ නැහැ. හැබැයි කසාදයෙන් පමණක් කාම වාසනාව ලැබෙන්නේ නැහැ. එයා ලැබෙන තෘප්තිය එයා කොහොම ගත කරනවද කියන එක එයා තමයි දන්නේ. ඊළඟ එක තමයි මේ යෝසාපස්මාරය කාම වාසනාව හරියටම ලැබුණොත් යෝසාපස්මාරය සුව වෙනවා. දැන් ඔන්න විසඳ ගන්න තවත් උදාදකයක් අපි හොයාගත්තා. නන්දදීම තියෙනවා යෝසාපස්මාරයේද නන්දොඩන අපි කලින් කිව්වා මේකෙදි නන්දට වීමක් නෑ අපස්මාරයේ. අපස්මාර රෝගියා කන්දක් උඩට ගියාම වතුර ජලාශ තටාක දැක්කහම තද ගින්නක් දැක්කහම ඒක දැකලා ඒ නිසා අපස්මාරය එන්න පුළුවන්. හැදෙන්න පුළුවන්. ඒ මොහොතේ මේක දැක්ක ගමන් හැදෙනවා කියන එක නෙවෙයි. ඒ දැනීම නිසා ඇතිවන ප්‍රතිකම්පන මත හැදෙන්න පුළුවන්. ඒක උඩක ඉඳි හැදෙන්න පුළුවන්. වැටෙන්න පුළුවන් හැදිලා. නමුත් යෝසාපස්මාරය එහෙම හැදෙන්නේ නැහැ. තන උඩ හිටියා වතුරේ හිටියා ගින්දර දැක්කා කියලා එහෙම හැදෙන්නේ නැහැ. ඒකත් තව එක සාධකයක් මේක විසඳ ගන්න. කලින් දැනගන්න එකට අපි කියනවා පූර්ව රූපය. රූපේන්න කලින් එනවා පූර්ව රූපය. පෙර දැනුම් දීමක් කරනවා. ස්වභාව දහමත් රෝග සම්ප්‍රාප්තියත් ඒ ආකාරයෙන් ගොඩාක් වෙලාවට පූර්ව රූපයක් පෙන්වනවා ඊළඟට එන රෝගයේ ලකුණු. වහින්න කලින් ආස කළු වෙනවා. වැහිලිනිය පියාසර කරනවා. අන්න පූර්ව රූපය. වැස්ස තමයි රූපය. පූර්ව රූපය මේ ටික. ඒ පූර්ව රූපය විදිහට අපිට අඳුර ගන්න පුළුවන්. මූණේ හැසිරීම වෙනස් වෙන එක. තනියෙන් තන කියවන එක. වැඩක් කරනකොට කිටි කිටි ගාලා කියනවා. මේක පූර්ව රූපය. මෙතනින් දැක්කොත් විසඳ ගන්න ඉතාම පහසුයි. එතකොට අමනාප ගතිය තියෙනවා. නිතරම අමනාපයෙන් ඉන්නේ නුරුස්නා මූණකින් නුරුස්නා දෙයක් තමයි තියෙන්නේ හැම වෙලේම. ඒ නුරුස්නා මූණකින් ඉන්නේ. එතකොට හදවතේ ගැස්ම වැඩි වෙන්න පුළුවන්. ඒකට එකක් බැඳෙන සිද්ධිය. අමනාප ගතිය තියෙන හදවතේ ගැස්ම තියෙන. අමනාප පීලට ගියාම ඇඬීම තියෙන්න පුළුවන්. ඇඬීම සහ ප්‍රලාපයක් මෙතන එකතු වෙන්න පුළුවන්. පුළුවන් කියන්නේ මේ රූප එනවා මේවා පූර්ව රූප. මූණේ ස්වභාවිකව තියෙන පෙනුම නෙමෙයි එක්ක ත්‍රාසයකින් බීතියකින් අමනාපයකින් තමයි බොහෝ වෙලාවට අවදි වෙලා ඉඳි දකින්නේ. නිදාගත්තාම හරියයි ප්‍රශ්න ඉවරයි. ඒ විකෘතිතාවය මග ඇරෙනවා. අවදි වූ සනින් ආය ක්‍රමයෙන් අර විකෘතිතාවයට පත් වෙනවා. විකෘති ආකාරයෙන් හැසිරෙනවා. සමහර ග්‍රන්ථවල මේක භෞතික උන්මාදය කියනවා. කෙසේ වෙතත් මේක භූතාවේශයක් නෙවෙයි කියලා ඊටාම පැහැදිලිව ඍෂි වදන ජීවක බුදුදස් වදන මහා ප්‍රඥාවන්ත වෛද්‍යවරුගේ වදන මේක දක්වලා තියෙනවා ලෝකෙට වෙදවරු විසින්. ඔව් මේක ඉතා ප්‍රබල වාත කෝප අවස්ථාවක්. වායු ධාරා කෝප විමරාර කලින් කියපු හේතු නිසා. මේකට චිකිත්සා තියෙනවා. නෑ මල් ළඟට මෙන්න අවශ්‍ය නැහැ. මම කියන්නේ මේ ශාස්ත්‍රයේ මේකට චිකිත්සා තියෙනවා. දේශීය වෙදකම්වල එළ වෙදකම්වල සම්මත ස්ථාන වලින් ගන්න මේ ප්‍රතිකාර ගන්නකොට මේකට ප්‍රතිකාර තියෙන ප්‍රතිකාර නැත්තේ නැහැ. ප්‍රතිකාර වශයෙන් නිසියාකාර හිස ගැල්ලුම් තෛල තක්‍ර විදි එතකොට ශරීරය දිහා බලලා දෙන ඒ උෂ්ණය නිවෙන්න තියෙන දේවල් ඒ වගේම ආහාර ඖෂධ විහරණ කියන තුනකින් කළ හැකියි. ඖෂධ වශයෙන් ඖෂධ නිර්ණය කරන්න නම් වෙන්නේ රෝගියාගේ නාඩි බල ප්‍රകൃතිය එයාගේ දේහ බල බලලා එයා කරන රාජකාරිය කටයුතු මොනවද එතුමා කරන්නේ කියලා බලලා තමයි අපිට තීරණයක් දෙන්න ඖෂධ. ඒ ප්‍රතිකාර විදි පටන් ගන්න පුළුවන්. ඊටාම සාර්ථක ප්‍රතිකාර තියෙන එකක් තමයි මේක.
ඉතින් අර වචනේ වෙනස් කරගත්තට කමන්නේ මායාවාතය කියලා ඒක පාවිච්චි කළා. ඔබතුමාගේ ගැටලුව සම්පූර්ණ නැති කියලා මම හිතනවා. විසඳුමක් ලැබුණා කියලා හිතනවා. බොහොම ස්තුතියි ඔබතුමාට. මේ ගැන කරුණු ගොඩාක් මම අවබෝධ කරගත්තා. නැවත වතාවක් ඔබතුමා මුණ ගැසීමට පැමිණෙනවා මම. ආයුබෝවන්. සේනම් සර්ව සුභ සිද්ධ වේවා.